සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා අපේ ෆෝන් සිනමා YouTube channel එකට. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ 2025 අවුරුද්දේ රිලීස් වුණ IMDb අගය 7.1ක් ඉක්ම වූ අති සුපිරි ගණයේ මූවී එකක් වෙන ඩයස් එරයි මූවී එකත් එක්ක. ප්‍රනාම් මොහන්ලාල් සහ සුෂ්මිතා බාත්‍රංගනයන් හැඩගැන්වූ මේ මූවී එක මලයාලම් හොර මූවී ගණයට ඇත් වෙනවා. වැඩි කතාවක් නැතුව අපි යමු අපේ ෆිල්ම් එක පැත්තට. ඒ සමගම ඔයාලට අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. මේ movie එකේ අපි මුලින්ම අරගෙන යන්නේ construction කරන වැඩබිමක් වෙතයි. ඔන්න මෙතනදී තමයි කතාවේ තවත් එක් ප්‍රධාන චරිතයක් වෙන මදුසුදනන් එහෙමත් නැත්නම් මදුව පෙන්වන්නේ. ඔහුට මේ කන්ස්ට්‍රක්ෂන් භූමියේ සිටියදී හදිසියෙම කෝල් එකක් ඇවිත් වහම ඔහුට ගෙදර යාමට සිදු වෙනවා. ඔහු ගෙදර යන විට ඒ විශාල යමක් සිදු වී ඇති බව ඔහුට පෙනී යනවා. පොලිසිය හා ගම්වාසීන් එක් වී අසල්වැසි ගෙදරක ලිඳකින් යම් දෙයක් ගොඩ ගනිමින් සිටින බව ඔහුට පෙනී යන අතර ඔහු එහි ආසන්නයේද යන විට ලිඳේ තිබී කාන්තා මල සිරුරක් ගොඩට ගන්නවා. මේ කවුද? ඇයට සිදු වූයේ කුමක්ද? ඔව්, ඔබ නිවැරදි. මෙතන සිදු වී තිබෙන්නේ සියදිවි නසා ගැනීමක්. ඇය තමයි කනී. මේන් අනතුරුව අපව රැගෙන යන්නේ කතාවේ ප්‍රධාන චරිතය වන රෝහන් වෙතයි. පෙනුමින් සෙල්ලක්කාර ජීවිතයක් පවත්වාගෙන යන මේ රෝහන් ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පුතෙක්. ඔහු නිවස තුළ පාටිස් දමමින් ඔහුගේ පිටරන් සමග විනෝදකාමී ජීවිතයක් ගත කරන බව කතා බලන අපිට පෙනී යනවා. පාටියක් අතරතුරදී රෝහන්ගේ මිතුරෙකුට පැමිණෙන කෝල් එකකින් කනීට අත්වී ඇති ඉරණම රෝහන්ට දැනගන්න ලැබෙනවා. ඔවුන්නේ දැනගන්නා විටත් කනී නැති වී දවස් 2ක් ගොස් තිබෙනවා. ඒ පුවත ඇසීමත් සමගම රෝහන් දැඩි කනස්සල්ලෙන් පසු වෙනවා. මොකද කිව්වොත් ඔහු ඇය සමග ආදර සම්බන්ධතාවක් මාස කිහිපයකට පෙර තිබූ නිසායි. මේ සිදුවීමත් එක්ක රෝහන් ඇය හා ගත් ඡායාරූපද බලන්නේ ඉතාමත් සංවේදී වෙමිනුයි. පසුව රෝහන් සම මිතුරා සමග කනීගේ ගෙදරට යන විටත් කනීගේ අවසන් කටයුතු සිදු කර අවසන් වී තිබෙනවා. රෝහන්ට එහිදී කතාවේ අපි මුලින් දැක්ක මදු මුණ ගැසී කතා කරනවා. එහිදී මදු හා රෝහන්ගේ පියා වන ශංකර් එකම ශ්‍රේෂ්ඨයේ වැඩ කිරීම නිසා මදු සහ රෝහන් සමීප වෙනවා. එහිදී තමයි මදු දැනගන්නේ ශංකර් මේ වන විටත් ඇමරිකාවේ පදිංචි වී සිටින බව. මේ මදු රෝහන්ව කනීගේ නිවස ඇතුළට එක්කගෙන ගිය පසු ඔහු කනීගේ ෆොටෝ එකක් දකිනවා. පසුව ඇගේ පියාගෙන් කනීගේ මල්ලි කිරන් කොයිදයි අසා රෝහන් ඔහු හමුවීමට උඩු මහලට යනවා. එහිදී ඔහු යන අතරතුර කනීගේ නිවස තුළ වැඩ කරන සේවිකාව වන එල්සම්මා ඔහුට තේ කෝප්පයක්ද සංග්‍රහ කරන්නේ ඉතා හොඳ පිළිගැනීමක් එක්කයි. රෝහන් උඩුමහලට යන අතරතුර කනීගේ කාමරයේ දෙවන මහලයේදී දකිනවා. ඔහු එහි දොර ඇර තිබූ නිසා කාමරයට ගොස් අවට නිරීක්ෂණය කරනවා. මෙහිදී ඔහු කනීගේ මේසයක් මත තිබූ රතු පැහැති කොණ්ඩ කටුවක් දැක එයද අතැතිව කිරන් හමුවීමට යනවා. කිරන් ඒ වන විටත් තනිවම ෆුට්බෝල් සෙල්ලම් කරමින් තම අක්කාගේ මරණය සිදු වූ ආතතිය රිලීස් කර ගැනීමට උත්සාහ කරන ගමන් තමයි ඉන්නේ. රෝහන්ගේ පැමිණීමත් එක්ක කිරන් රෝහන්ගෙන් සිගරට් එකක්ද ඉල්ලා ගන්නවා. ඒ බොන අතරතුරේදී කිරන් පසක වූ තම ඥාති සොයුරන්ටද රෝහන්ව හඳුන්වා දෙනවා. එහිදී රෝහන් කනීගේ වියෝව ගැන කිරන්ට ශෝකය පළ කරනවා. එවිට තමයි කිරන් මුලින්ම ඇයව දුටු අත්දැකීම රෝහන් සමග බෙදාගන්නේ. අනතුරුව රෝහන් ගෙදර පැමිණ තම කාමරයට ආ පසු ඔහුට කාමරයේ මේසයක් මත තිබූ කනීගේ ගෙදරින් ගෙන ආ කොණ්ඩ කටුව දැකගත හැකි වෙනවා. ඔහු එය රැගෙන ලාච්චුවෙන් දමා නින්දට යනවා. මේ අතරතුරේදී රෝහන් නිදාගෙන සිටින විට ඔහුට එකවරම වෙනසක් දැනෙන්නට ගන්නවා. ඔහු නැගිට විවෘත වී තිබූ ජනේලයෙන් එළියද බලා කවුරුත් නොමැති බව තහවුරු කර ගන්නා නමුත් රෝහන්ට පිටුපසින් ඇති දොරෙන් ඇසෙන ශබ්දය නිසා ඔහු එදෙසට යනවා. එකවරම දොර තව දුරටත් විවෘත වෙමින් නටන පාසලඹක ශබ්දයක් ඔහුට ඇසෙන්නට ගන්නවා.
එවිට රෝහන් විවෘත වූ දොර දෙසට පරීක්ෂාකාරීව පැමිණ පහළ තට්ටුව තෙක් කවුරුන් හෝ නොමැති බව තහවුරු කරගත් නමුත් එයින් ඔහු මදක් බියටපත් වෙනවා. ඉතින් ඊට පස්සේ අපට දැකගත හැකි වන්නේ මිදුල අතුගාමින් සිටින මදුවයි. මිදුල අතුගා තම ඔත්පල වූ මවට බෙහෙත් දීමට එන මදුව දැක අම්මා අහනවා ඔය රස්සාව අතෑරලා තාත්තා කළ රස්සාව කරන්න බැරිද කියා. මොකද කියනවා නම් මදෝ දක්ෂ කොන්ත්‍රාත්කරුවෙක් වුණාට ඔහුගේ පියාණන් හොඳ මන්තරකරුවෙක් වෙන නිසා. එවිට මදෝ කියන්නේ ඒ රස්සාවෙන් ඔවුන්ට ජීවත් වෙන්න බැරි බවත් තාත්තා මන්තර සහ ගුරුකම් නොකර රජයේ රස්සාවක් කළා නම් දැන් ඔවුන් ඉක්නවාට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න තිබූ බවයි. මේ වේලාවේදී මදෝගේ අම්මා කියනවා කණීගේ හදිසි මරණය ගැන යමක් තේරුණේ නම් ඒ පිළිබඳව කණීගේ නිවස අයව දැනුවත් කරන ලෙසයි. එවිට මදෝ නම් කියා සිටින්නේ මේ වේලාවේදී ඒ පැවසීමට ගොස් ඔහුට ගුටි කෑමට සිදුවෙන බවයි. මේ අනුව අපිට පැහැදිලි වෙනවා මදුගේ තාත්තාගේ හැකියාවන් සහජයෙන්ම මදුටත් පිහිටා තියෙනවයි කියලා. ඉතින් එදා රෑ රෝහන් යාළුවන් සමග ෆුට්බෝල් සෙල්ලම් කරන අතරතුර ඔහුගේ යාළුවා ඔහුට කියන්නේ කණීට ඌදේ ගැන කනගාටු බවත් එයා ගොඩක් හොඳ කෙනෙක් කියලත්. එවිට රෝහන් කියන්නේ ඕක දැන් අමතක කරලා දාන්න කියලා. ඉතින් කතා බලන අපිට පෙනී යන්නේ රෝහන්ට කණීගේ අඳුරු මතකයන් අමතක කිරීමට අවශ්‍ය බවයි. පසුව නැවතත් අපිට පෙන්වන්නේ කණීගේ මව ගොඩක් දුකින් අඬ ඉන්න වෙලාවේදී ඇය අගේ සැමියාට පවසනවා දුව ගොඩක් වේදනාව විඳින්න නැති කියා. එවිට කණීගේ තාත්තා නම් පවසන්නේ සිද්ධ වෙච්ච දේ වුණා. එයා දැන් අපි අතර නෑ කියයි. පියා එසේ කීවත් මම නම් කියා සිටින්නේ කණී කොහෙවත් ගියේ නෑ. එය අපිත් සමග මෙහි ඉන්නවා කියයි. මේ අතරතුරේදී අපිට තවත් පැත්තකින් පෙන්වන්නේ රෝහන්ගේ ගෙදර රෝහන් නිදාගෙන ඉන්නා විට ඔහුගේ හිස කවුරුන් හෝ අත ගන්න බවයි. එයට තිගැස්සුණු රෝහන් එකපාරටම ඇඳ දිහා නැගිටලා බලන විට ඔහු දකිනවා රෝහන්ගේ ඇඳේ මෙට්ටය මත කවුරුන් හෝ ඉඳගෙන ඉන්නක් මෙන් මෙට්ටය එබී ඇති බව. මේ දෙස රෝහන් බලා ඉද්දීම ඔහුට පේනවා නැවතත් මේ මෙට්ටය උඩට ඉස්සෙන බව. ඒකෙන් කියන්නේ ඒ ඉඳගෙන හිටිය කෙනා නැගිට ගිය බවයි. මේ වෙලාවේ රෝහන් හොඳටම බය වෙනවා. ඔහු කාමරය දෙස බලාගෙනම කාමරයෙන් එළියට ඇවිත් දොර වහනවා. ඒ වෙලාවේදී පාසලඹක් දාගත් කෙනෙක් ඔහු සිටින පැත්තට එන බව ඔහුට ඇහෙනවා. මේ දේ නිසා රෝහන් ගොඩක් බය වෙලා ඉන්නේ. එම නිසා ඔහු සාලෙට වෙලා මුළු රෑම නිදාගන්නේ නැතුව ගත කරනවා. පසුවදා උදේ වූ පසු රෝහන් ආයෙත් කාමරයට ගිහින් බලනවා. එයාට ඒ වෙලාවේදී නම් කිසිම අමුත්තක් දැනෙන්නේ නැහැ. මේ අතර අපිට කතාවේ තවත් පැත්තකින් පෙන්වන්නේ කණීගේ ගෙදර එකතු වෙලා ඇය වැටුණු ළිඳ වසා දමන ආකාරයයි. ඉන්පසු නැවතත් අපිට පෙන්වන්නේ එදා රෑ රෝහන් මේ සිදුවන දේවල් සමග ගොඩක් බය වෙලා ඉන්න බවයි. එදින රාත්‍රියේ කුස්සියේ අයිස්ක්‍රීම් එකක් කන මොහු එම අයිස්ක්‍රීම් එක වසා දමා මේසෙ උඩින් තබා හැන්ද හොදන විට එක පාරටම අයිස්ක්‍රීම් එකේ පියන සද්දකුත් එක්ක විසිරෙනවා. ඒ දකින රෝහන් එම පියන ඇහිඳලා මේසෙ උඩින් තියනවාත් එක්කම එක පාරම ඔහුගේ කොණ්ඩෙන් කවුරුන් හෝ අල්ලනවා ඔහුට දැනෙනවා. ඊට පස්සේ එක සැරේම එයාගේ කමිසෙන් අල්ලලා එයාව සාලෙට ඇදගෙන යනවා. රෝහන්ගේ බෙල්ල හිර කරලා මරලා දාන්න හදන මේ වෙලාවේ එයා බේරෙන්න දඟලද්දී එයාගේ අත හපා දත් පාරක්ද තියෙනවා. රෝහන් ගොඩක් උත්සාහ දරලා පඩිපෙළ දිගේ නගින්න යනකොටත් ආයෙත් එයාව කකුල් දෙකෙන් ඇදලා අරන් බිමට දානවා. ඒ සනයෙන්ම රෝහන්ට පහර දුන් ඒ අద్භූත බලවේගය එතනින් නැති වී යනවා. මේ අවස්ථාවේදී කතාව බලන අපිටත් සැකයක් එනවා. මේ නපුරු බලවේගය කණීගේ ආත්මයද කියා. පහවදා උදේ රෝහන්ගේ ගෙදර මුරකරු සහ සේවිකාව එකතු වෙලා රෝහන්ව නැගිට්ට වෙලා සෝපාවෙන් වාඩි කරවනවා. ඉන්පසු සේවිකාව නම් කියා සිටින්නේ රෝහන් පඩිපෙළ ගාව වැටී සිටියා කියයි.
මේ වෙද්දී නම් රෝහන්ට රෑ වූ සිදුවීම නැවත මතක් වෙනවා. ඒ වගේම අර දත් පාරත් ඒ විදිහටම අතේ තියෙනවා. ඒ වෙද්දිත් මුරකරු නම් සිද්ධ වූ දේ රෝහන්ගේ තාත්තටත් කියලා ඉවරයි. ඒ අවස්ථාවේදීම රෝහන්ගේ තාත්තත් ඔහුට කෝල් කරලා අහනවා මේ සිදුවෙන්නේ කුමක්ද කියලා. රෝහන්ගේ සෙල්ලක්කාර ජීවිතයට තාත්තා බැනවැදුණත් රෝහන් නම් මේ සිදුවෙන කිසිවක් ගැන ඔහුට කියන්න යන්නේ නැහැ. මේ සිදුවෙන දේවල් සමග රෝහන්ට නම් හිතෙන්නේ ඔහුට මේ කරදර කරන ආත්මය කණී කියලායි. පසුව ඔහු බාත්රූම් එකේදී ඔහුගේ සහ කණීගේ වීඩියෝ එකක් බලන ගමන් තමයි ඉන්නේ. එහිදී කණී ආදරෙන් රෝහන්ගේ කොණ්ඩේ අත ගන්නවා පේනවා. සියලු දෙයට තරහෙන් ඉන්න රෝහන් නම් ඔහුගේ අතින්ම ඔහුගේ කොණ්ඩය කපා දමනවා. ඉන් පස්සේ රෝහන් මදුව හම්බෙන්න ගිහින් ඉන්නවා. මෙහිදී මදුට රෝහන් පවසා සිටින්නේ ඔහු සහ කණී අතර තිබූ සම්බන්ධතාවය කුමක්ද කියයි. මීට මාස 7-8කට කලින් පාසලේ ආදේශිෂ හමුවකදී රෝහන්ට කණීව හම්බෙලා තියෙනවා. ඉන් පසුව ඔවුන් දෙදෙනා කතා බහ කරමින් මුණ ගැසමින් ඔවුන්ගේ සම්බන්ධය වැඩි දියුණු කරගෙන තියෙනවා. මුල් කාලයේදී දෙන්නාම සතුටින් හිටියත් පස්සේ කණී ගොඩක් වෙනස් වෙලා තියෙනවා. එයා නිතරම විවාහය ගැන රෝහන් එක්ක කතා කරලා තියෙනවා. ඒ රෝහන්ට වදයක් වූ නිසා ඔහු එම ආදර සම්බන්ධතාවය නවත්තන්න තීරණය කරලා තියෙනවා. කණීගෙන් ලැබෙන මැසේජ් එකකටවත් කෝල් එකකටවත් ඔහු උත්තර දීමට ගිහින් නැහැ. මේ විදිහට කාලයක් යද්දී කණීගෙන් එන කෝල්ස් මැසේජ් එන එක නැවතිලා තියෙනවා. එතනින් පස්සේ තමයි රෝහන්ට දැනගන්න ලැබිලා තියෙන්නේ කණීගේ සියදිවි නසා ගැනීම. මේ නිසා ඔහුට ඔහු ගැනම වරදකාරී හැඟීමක් ඇති බව මදුට කියා සිටිනවා. මේ සමගම හඬ අවදි කරන මදු අහන්නේ ඔහුට පවසන්න ඇති දේ කුමක්ද කියයි. ඒ වෙලාවේදී රෝහන් කණීගෙන් Tamanට කරදර වෙන බව කියා සිටිනවා. එය සිදු වූයේ කණීගේ ගෙදරට ගිහින් ආවට පස්සේ බවත් මදුට කියනවා. මේ අවස්ථාවේදී රෝහන් ඔහුට උදව් කරන මෙන් මදුගෙන් ඉල්ලා සිටිනවා. මේ කියනවාත් එක්කම අවන්හලේ පිඟානක් බිඳී මදු එයට අවධානය දෙනවා. ඔහුට යමක් තේරුම් යන බවක් කතාව බලන අපිටත් ඒ වෙද්දි තේරෙනවා. කෙසේ වෙතත් රෝහන් මදුට කියන්නේ කණීගේ ආත්මයට සැනසීම ලබා දෙන්න පිනක් කළ යුතු බවක්. ඒ කළ හැක්කේ ඇයගේ පවුලේ අයට කියලා. ඒ සඳහා ඔහුට මදුගෙන් උදව් අවශ්‍ය බවත් රෝහන් කියා සිටිනවා. එවිට මදු නම් කියන්නේ කණීගේ පවුලේ අය ඉන්න තත්ත්වය එක්ක ඔහුට ඒ කිරීමට නොහැකි බවයි. නමුත් මේ ගම්වල විශ්වාසයක් තියෙනවා කවුරුන් හෝ මැරුණහම ඒ ආත්මය එයාලගේ ආදරණීයන් ළඟ ටික දවසක් තියෙනවා කියලා. ඉතින් 16 වෙනි දින චාරිත්‍රයක් තියෙන බවත් ඒ සිදු කිරීමෙන් පසුව තමයි එම ආත්මයට ශාන්තියක් උදා වෙන්නේ කියලා මදු කියනවා. කණීගේ 16 වෙනි දින චාරිත්‍ර වලට තව ටික දවසක් තිබෙන නිසා එතකන් ඉවසන්න කියලා තමයි මදුගෙනම් අදහස වෙන්නේ. ඉන් පස්සේ නැවතත් ගෙදර පැමිණෙන රෝහන් සේවිකාවට කියා සිටින්නේ රැට ලයිට් නිවන්න එපා කියයි. මෙහෙම දවස් ගෙවී යද්දී කණීගේ 16 වෙනි දින චාරිත්‍රය කරන දවසත් පැමිණෙනවා. කණීගේ ගෙදර අය එම චාරිත්‍ර කරන අයුරු රෝහනුත් පසකට වී බලා සිටිනවා. සියල්ල අවසන් වී කණීගේ ආත්මයට ශාන්තිය උදා කර දුන් පසු රෝහන් ගෙදර ඇවිත් තම ඇඳ දිහා බලනවා. ඇඳ ඇතිරිල්ලවල කිසිදු වෙනසක් නොදකින රෝහන් සැනසුම් සුසුම් හෙලනවා. මේ මූවී එක ආරම්භයේදී තිබූ සෙල්ලක්කාර ජීවිතයට නැවතත් යන රෝහන් එම සාදවලට කිරන් නැත්තම් කණීගේ මල්ලිටද ආරාධනා කරනවා. පසුව දෙදෙනාම මත්පැන් පානය කරනවා. කිරන්ට වෙනසකටත් එක්ක තමයි රෝහන් මේ සාදයට එන්න කියලා තියෙන්නේ. මේ අතරතුර රෝහන් කිරන්ගෙන් වියදමට සල්ලි දෙන්න අහනවා. එය තමන්ට මදිකමක් යයි සිතූ කිරන්ට ඒ ගැන තරහ ගිහින් එයා කියනවා ඔයා මට සාදයට ආරාධනා කරේ සල්ලි පෙන්වන්නද කියලා. ඒ ඇසූ රෝහන් කිරන්ව සංසුන් කරන්න උත්සාහ කරලා කිරන්ට බීම් එකක් ගේනවා. ඒ අතරතුරේදී කිරන් අඬමින් දෙවන මහලේ වැට අයිනට යනවා.
ඒ සමගම නැවත වරක් අර පාසලඹේ සද්දය රෝහන්ට ඇහෙනවාත් සමගම රෝහන් කිරන් දෙස බලනවා. එවිට ආත්මය විසින් කිරන්ව ඇදගෙන ගොස් වැටෙන් පහළට තල්ලු කරන්න යනවා. ඒ දුටු විගසම රෝහන් පහළට වැටෙන කිරන්ගේ කකුල් දෙකෙන් අල්ලගත්තත් අර ආත්මය කිරන්ව පහළටම ඇදලා දානවා. දැඩි ලෙස තුවාල වෙන කිරන්ව රැගෙන රෝහන් හොස්පිටල් එකට යනවා. ඔහුට මේ සිදුවන්නේ කුමක්ද කියා හිතාගත නොහැකිවයි සිටින්නේ. රෝහලට පැමිණෙන මදු රෝහන්ට කියන්නේ එම නිවසින් ඉවත් වී යන ලෙසත් තමා ඔහුව හමුවීමට පැමිණෙන්නම් කියාත්ය. මදු රෝහන්ට කී ලෙස රෝහන් ඔහුගේ ගෙදරට නැවතත් පැමිණෙනවා. රෝහන් සිදු වූ දේ සියල්ල ගැන කල්පනා කරමින් කණීගේ කොණ්ඩ කටුව දිග හරිමින් වහමින් සිටින අතරතුර නිවසේ විදුලිය ඇන හිට නැවතත් පැමිණෙනවා. ඒටද අවධානය යොමු කරන ගමන් රෝහන් නැවතත් කොණ්ඩ කටුව වරක් දිග අරිනවාත් සමගම නිවසේ විදුලිය සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා. ඒත් එක්කම රෝහන්ට මුළුතැන් ගේ තුළ වතුර වැටෙන හඬක් ඇහෙනවා. රෝහන් සෙමෙන් ෆෝන් එකේ ටෝච් එකත් ගහගෙන ඒ දෙසට යනවා. ඒ වෙලේ ඔහු දකිනවා සිංක් එකේ ටැප් එක ඇරලා දාලා තියෙන බව. එයා ඒ ටැප් එකත් වහලා දාන විටම කුස්සියේ තිබූ පිඟන් එකින් එක විසිවි බිමට වැටෙන්න ගන්නවා. එයින් බියටපත් වන රෝහන් කෙලින්ම එන්නේ සාලයටයි. එහිදී ඔහුට නැවත වරක් අර පාසලද හඬ ඇහෙන්න ගන්නවා. ඔහු වටපිට බලමින් ඒ කොහෙන්ද එන්නේ කියා බලන විට ඔහු අර ආත්මයේ සෙවණැලි බිත්තිය හරහා ඔහු වටා ගමන් කරන බව පේනවා. ඉතින් එයින් බේරීමට සිමෙන්ට් පඩිපෙළ දෙසට පැමිණෙන ඔහුට දකින්නට ලැබෙන්නේ කිසංග සිරුරක් තියෙන පිරිමි අවතාරයක් ඔහු දෙස බලා සිටින අයුරුයි. ඒත් මේ අවතාරය කවුද කියා රෝහන්ට නම් හිතා ගන්නවත් බැරි වෙනවා. හැබැයි ඒ අවතාරය ඇවිදින්නේ නම් පාසලඹ යුගලක් පැලඳගෙන බව ඔහු දකිනවා. ඉන්පසු එම අවතාරය එතනින් නික්ම යනවා. පසුවදා උදෑසන කලින් කියූ පරිදි මදු රෝහන්ව හමුවීමට රෝහන්ගේ ගෙදරට පැමිණෙනවා. ඉතින් රෑ සිදු වූ දේ අනුව රෝහන් මදුවට කියනවා ඒ පසුපස එන්නේ කණී නෙවේ එතන හිටියේ පිරිමි ආත්මයක් කියලා. ඊට සවන් දුන් මදු රෝහන්ගේ ගෙදර වටා ඇවිදමින් ගේ පරීක්ෂා කර බලනවා. පසුව මදු අහනවා මේ ගෙදර තව කවුද රෝහන් සමග ඉන්නේ කියලා. එවිට රෝහන් කියා සිටින්නේ ඔහු මෙහි තනිව සිටින බවත් ඊට අමතරව මුරකරු නිවසින් පිටතත් මෙහෙකාරිය උදේ ඇවිත් හවස යන බවත්ය. ඉන්පසු මදු මේ ගේ පිළිබඳව රෝහන්ගෙන් විස්තර අහන්න ගන්නවා. ඔහු මේ ගේ අලුතින් හැදුවද නැතිනම් පරණ ගෙයක් මිලදී ගත්තාද කියා. ඊට පිළිතුරු දෙන රෝහන් නම් කියන්නේ මේ නිවස තම පියා සෑදූ එකක් කියායි. ඉන්පසු මදු අහනවා මේ ගේ තුල කවුරු වාසය කළ මරණයට පත් වූවාද කියා. නැතිනම් පවුලේ හෝ කවුරුන් හරි කෙනෙක් ළඟදි මැරුණාද කියා. ඒත් හොඳින් හිතා බලා පිළිතුරු දෙන රෝහන් පවසා සිටින්නේ ඔහු අවසන් වරට කණීගේ මළගෙදරට ගිය බවයි. ඉන්පසු මදු අහනවා ඔහු එහි ගිය පසු විශේෂ කුමක් හෝ යමක් සිදු වූවාද කියා. එවිට රෝහන් පවසා සිටින්නේ එහිදී කිසිම විශේෂ සිදුවීමක් සිදු නොවූ නමුත් කණීගේ කාමරයට ගිය විට Taman එහි තිබූ කොණ්ඩ කට්ටක් රැගෙන ආවා කියයි. එවිට මීට පිළිතුරු දෙන මදු කියනවා කෙනෙක් මැරුණට පස්සේ එයා ජීවත්ව සිටියදී ආසාවෙන් පාවිච්චි කරපු භාණ්ඩ ගැන ඇල්මක් ඇති වෙනවා. ඒ අනුව ඒ ආත්මයක පැවැත්ම පවතින්නේ ඒ ආසාවන් ඇති වූ භාණ්ඩ නිසා කියලා. ඒ වගේම මදු එතනදී කියනවා ඔයා දැක්කේ පිරිමි ආත්මයක් නම් ඔහු කණීට වගේම කණී ජීවත්ව සිටියදී පාවිච්චි කරපු භාණ්ඩ වලට ඉතා ඇල්මකින් හා ආසාවකින් හිටි කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඔය කණීගේ කාමරයෙන් කණීගේ කොණ්ඩ කට්ට ගන්න වෙලේ ඒ ආත්මය ඒ දෙස බලා සිටින්නේ නැති. ඔයා ඒ කොණ්ඩ කටුව ගත්ත නිසා ඒ ආත්මයත් ඔයා පසුපස නිවසට එන්නේ නැති. නමුත් දැන් තියෙන ප්‍රශ්නය මේ කණීට ආස කරපු පිරිමි කෙනා කවුද? මේ කෙනාට කණී එක්ක තිබ්බ සම්බන්ධතාවය කුමක්ද කියලා. මේ ප්‍රහෙලිකාව විසඳීමට නම් නැවත කණීගේ නිවසට යා යුතු බව රෝහන් මදුවට පවසනවා.
ඒ අනුව මොවුන් දෙදෙනාම නැවත වරක් කණීගේ නිවසට ගොස් කණීගේ කාමරයට නැවතත් යනවා. එහිදී රෝහන් තමන් ගත්ත කණීගේ කොණ්ඩ කට්ට නැවතත් තිබූ තැනින්ම තියනවා. එවැනි එතන තිබූ ආවරණයක් දකින මදු එය විවෘත කර බලන විටදී දකිනවා කණී තමන් වැඩිපුරම ආස කරපු දේ වන නර්තනය සඳහා යොදාගත් පාසලඹ එම ආවරණය තුළ නොමැති බව. එය දකින මදු හිතනවා මේ පාසලඹගත් කෙනා තමයි කණීට ආසාවෙන් ඉන්නේ කියලා. මොකද කියනවා නම් කලින් දවසේ රෑ පැමිණි පිරිමි ආත්මයත් ඇවිදින විට පාසලඹක් හැලඳ සිටි නිසා. දැන් මතු වගේම රෝහණුත් හිතන්නේ මේ කණීට වහවැටි ඇති පිරිමි ආත්මය කවුද කියායි. එවිට මතු විමසන්නේ කණීට තවත් පෙම්වතුන් සිටියාද යන බවයි. නමුත් රෝහන්ගේ නම් පිළිතුර වන්නේ එසේ සිදුවිය නොහැකි බවයි. නමුත් මදුනම් කියන්නේ අපි කවුරුත් නොදන්න පෙම්වතෙක් කණීට සිටියාද කියා සොයා බැලිය යුතු බවයි. තවදුරටත් මදු කියන්නේ මේ ගැන කණීගේ ගෙදර මෙහෙකාරියගෙන් යමක් දැනගැනීමට හැකි බවයි. ඒ අනුව මොවුන් දෙදෙනා පැමිණෙන්නේ කතාවේ අපි මුලින් දැක්ක මෙහෙකාරිය වන එල්සම්මා හමුවීමටයි. එවිට මදු එල්සම්මාගෙන් විමසා සිටින්නේ කණීට කවුරුන් හෝ සමග පෙම් සම්බන්ධතාවක් පැවතුනාද නැතහොත් ඇය සමග කවුරුන් හෝ අධික තරහකින් සිටියාද කියායි. නමුත් එල්සම්මා නම් පවසන්නේ ඇය දන්න තරමින් කණීට වෙනත් සම්බන්ධයක් නොතිබූ බවත් කණී හැමෝම සමග සමීපයෙන් ජීවත් වූ ගැහැණු ළමයෙක් කියායි. එහිදී මදු අහනවා කණීගේ යහළුවන් නිවසට නිතරම පැමිණෙනවාද කියා. ඊට පිළිතුරු ලෙස නම් එල්සම්මා කියන්නේ නැහැ. නමුත් කිරන්ගේ යහළුවන් නම් වැඩි වශයෙන්ම එහි පැමිණෙන බවයි. තවද එහිදී එල්සම්මා කියා සිටින්නේ කණී නිතරම කිය නැටුම් පන්තියක් පිළිබඳවයි. මේ අනුව රෝහන් සහ මදු කණීගේ නැටුම් පන්තියට පැමිණ ඇයගේ මිතුරියන්ගෙන් කණී ගැන විමසනවා. තවද මදු රෝහන්ට කියනවා දැන්ටමත් අර භූත ආත්මය ඔවුන් දිහා බලන් ඉන්න නිසා අද ඔහුට ගෙදර නවතින්න යන්න එපා කියලා. මොකද කිව්වොත් එයින් රෝහන්ගේ ජීවිතයට අනතුරක් විය හැකි නිසා. ඊට ඇහුම්කන් දෙන රෝහන් මෙහෙකාරිය ලවා තම ඇඳුම් බෑගය වාහනයට ගෙන්වාගෙන මෙහෙකාරියටත් පවසන්නේ අද රෑ මේ ගෙදර ඉන්න එපා අඳුර වැටීමට පෙර පිටවන්න කියයි. පසුවදා උදෑසනම මදු කිරණ බලන්න හොස්පිටල් එකට යනවා. නමුත් කිරණ නම් තවමත් දැඩි තුවාල සමග තමයි සිටින්නේ. පසුව මදු රෝහන් සමග කණීගේ නැටුම් පන්තියට ගොස් ආයෙමත් යහළුවන්ගෙන් කණීන් සියදිවි නසා ගැනීමට හේතුවක් තිබේදැයි විමසනවා. මෙලෙස කතා කරන්න යන අතරතුර කණීගේ මිතුරියට මතකයට ආ සිදුවීමක් රෝහන්ට පැහැදිලි කරනවා. ඒ දවසක් බස් ස්ටෑන්ඩ් එක ගාව කමියුනිකේෂන් එකේ වැඩ කළ කෙනෙක් අසාමාන්‍ය ලෙස ඈ දෙස බලා සිටි බවයි. ඔහු ඊට පසුවත් නැටුම් පන්තියේ අසලට වී කණී දෙස බලා සිටි බව මිතුරිය හෙළිදරව් කරනවා. ඇය කණීට ඒ පිළිබඳව පොලිසියට කියන්න යෝජනා කර කණී නම් එයට අකමැති වූ බව තමයි ඇය පවසන්නේ. තවදුරටත් ඇය පවසන්නේ ඔහු කෙසඟ ශරීරයක් හිමි තැනැත්තෙක් බවයි. පසු මදු රෝහන් සමග අර කමියුනිකේෂන් එකට පැමිණ අයිතිකරුවාගෙන් අසා සිටින්නේ කණීගේ ඉහළිය කියූ ආකාරයෙන් පුද්ගලයෙක් මේ සිටීද යන්නයි. රෝහන් සහ මදුගේ විස්තරයන්ට අනුව අයිතිකරු කියා සිටින්නේ ඔහුගේ නම පිලිප් බවයි. නමුත් ටික දිනක සිට ඔහු වැඩට වාර්තා කර නොමැති බවය. අයිතිකරු තවද කියා සිටින්නේ පිලිප් ඩුබායි ගිය බවට ආරංචියක් ආවා කියාය. එවිට ප්‍රශ්නාර්ථයක් මුහුණේ තබා සිටි මදු හඬ අවදි කරමින් අහන්නේ ඔබ පිලිප්ව කොහොමද දන්නේ කියායි. එවිට අයිතිකරු කියනවා පල්ලියේ ෆාදර් තමයි ඔහුව හඳුන්වා දුන්නේ කියලා. ඒ සමගම පිලිප් රට යාමට පෙර පල්ලියට අවශ්‍ය යම්කිසි පාඨයන් වගේක් ෆොටෝකොපි කරගත් නමුත් රට යද්දී නම් ඒවා ඔහු අරන් නොගිය බවත් කියා සිටිනවා. එවිට මදු එම ෆොටෝකොපිද රැගෙන එළියට එනවා. එවිට රෝහන් පිලිප්ගේ නම්බරයට කෝල් ගන්න අතරතුරදී මදු අර පාඨයන් කියවලා බලනවා. නමුත් මේ වෙද්දී නම් පිලිප්ගේ දුරකථන අංකය ක්‍රියා විරහිත කර ඇති බව මොවුන් දෙදෙනාටම පෙනී යනවා.
දැන් ඔවුන්ට තිබෙන ප්‍රශ්නය නම් පිලිප් ජීවතුන් අතරද නැද්ද යන්නයි. මොකද කියනවා නම් පිලිප් මියගොසින් නම් මේ සැරිසරන භූත ආත්මය ඔහු බවට අනුමාන කරන්න තරම් සාධක තිබෙනවා. කෙසේ වෙතත් මේ පිලිප් ජීවත් වෙනවා නම් ඔහු ඇත්තටම ඩුබායි ඉන්නවද නැද්ද යන්න දැනගත යුතු වෙනවා. මේ අතරතුරේදී තමයි මදුට මතක් වෙන්නේ එල්සම්මාගේ පුතා වන මනු ඉන්නේ ඩුබායි කියලා. මේ ප්‍රහෙලිකාව විසඳීම සඳහා මදුගේ අදහස වෙන්නේ රෝහන්ට එල්සම්මාගේ ගෙදරට ගොස් මනුගේ නම්බරය ඉල්ලාගෙන ඔහු ඩුබායි යවූ තැරැව්කාරයාගෙන් ඔවුන්ට පිලිප් ගැන විස්තරයක් දැනගත හැකිදැයි විමසා බලන ලෙසත් ඒ අතරතුරේදී මදු අර පල්ලියේ ෆාදර්ව මුණ ගැසීමට යන බවත් කියාය. ඒ අනුව රෝහන් එල්සම්මාගේ නිවසට යන අතර මදූට පල්ලියේ ෆාදර්ව මුණ ගැසී අර පිලිප් ෆොටෝකොපි ගාපු පාටි ටික පෙන්වා පිලිප් ගැන විස්තරයක් විමසනවා. එවිට ෆාදර් නම් පවසන්නේ මේ පාඨයන් සියල්ලම බයිබල් පාඨයන් නොවන නමුත් සමහර ඒවා බයිබල් පාඨයන් බවයි. තව දුරටත් ෆාදර් කියා සිටින්නේ මෙහි ඇති ඩයිස් ඉරායි නම් ලතින් භාෂාවෙන් තියෙන වචනයේ තේරුම කෝපය දිනයක් කියන බවයි. මේ අනුව අපට හැඟෙන්නේ පිලිප් ආදරයකට වඩා කණී කෙරෙහි ඇති වූ ආශාව කාලයත් සමග වෛරයකට පෙරළී ඇති බවයි. කතාවේ තවත් පැත්තකින් අපට පෙන්වන්නේ රෝහන් එල්සම්මාව මුණ ගැසීමට පැමිණි ඇති බව. ඔහු ඇයගෙන් මනුගේ නම්බරය විමසා සිටින්නේ එබගින් ඔහුගේ තැරැව්කාරයා කන්ටැක්ට් කරගෙන පිලිප් ගැන තොරතුරක් දැනගැනීමේ අරමුණිනුයි. එවිට එයට පිළිතුරු දෙන එල්සම්මා පවසන්නේ මනු එහි ගොස් වැඩි දවසක් නැති නිසා එක එක නම්බර්ස් වලින් කතා කරන බවයි. නමුත් ඇය ළඟ තැරැව්කරුගේ නම්බරය නම් ඇති බව පවසන එල්සම්මා එය රැගෙන ඒමට ගේ ඇතුළට පිවිසෙනවා. මේ අතරතුරේදී අපට නැවතත් මදු පල්ලියේ ෆාදර් හමුවන දර්ශනය වෙත ගෙන යනවා. එහිදී තමයි මදුගේ ඉල්ලීම මත ෆාදර් මදුට පිලිප්ගේ පින්තූරයක් පෙන්වන්නේ. මේ අතර නැවතත් අපට පෙන්වන්නේ එල්සම්මාගේ ගෙදර තුරට පිවිසෙන රෝහන්ට එම ගෙදර තියෙන එක් ෆොටෝ එකක් ඇහැ ගැටෙන බවයි. ඒ වෙලේදී තමයි මදුත් පිලිප්ගේ ෆොටෝ එක දකින්නේ. ඒ ෆොටෝ එකෙන් එයා දකිනවා පිලිප් යනුවෙන් ෆාදර් මෙච්චර වෙලා කියා තිබෙන්නේ එල්සම්මාගේ පුතා වන මනු ගැන කියලායි. කොහොම වුණත් එල්සම්මාගේ ගෙදර සිටින රෝහන්ටද අර මනුගේ ෆොටෝ එකේ නම තිබෙන්නේ පිලිප් සෙබස්ටියන් කියලා එයා දකිනවා. ඒ දෙදෙනාටම තේරුම් යන්නේ එයාලා මෙතෙක් හොයපු පිලිප් වෙන කවුරුත් නෙමේ ඒ මනු කියයි. ඉතින් රෝහන් එල්සම්මාගෙන් මනීගේ නම පිළිබඳ විමසන විට ඇය කියන්නේ පිලිප් යනු මනුගේ බෞතිස්ම නාමය බවයි. ඉතින් රෝහන් හෙමීට එල්සම්මාට හොරෙන් නිවසේ පසක පිහිටි මනුගේ කාමරයට යනවා. එවිට ඔහු බීතියට පත්වන දෙයක් දකිනවා. ඒ අඩක් දිරාපත් වූ මලසිරුරක් මනුගේ ඇඳ මත තිබෙනවා දැකීමත් සමගයි. ඒ දැක බයවෙන රෝහන් වටපිට බලද්දී බිත්තියේ හැමතැනම එල්ලා ඇති බයිබල් වල පාඨයන් සහ පිළිකාවට බේත් ලබාගත් රෝග නිශ්චය කාඩ්පතක්ද දකින්නට ලැබෙනවා. එවිට ඔහුට පැන නගින ප්‍රශ්නය වන්නේ ඇයි එල්සම්මා මොහුගේ මරණය සැඟවීමට උත්සාහ කරන්නේ කියයි. ඒ සමගම රෝහන් මනුගේ මල්සිරුරේ පළඳා ඇති කණීගේ පාසලම දකිනවා. ඒ සමගම සිදුවන්න යනතේ දැනගත් එල්සම්මා රෝහන්ගේ පිටුපසින් පැමිණ ඔළුවට වැරෙන් පහරක් එල්ල කර ඔහුව බිමට දමනවා. මේ අතර පිලිප් කවුද යන්න දැනගත් මදු ඒ කීමට රෝහන්ට කෝල් කර නමුත් ඒ වැඩ නොකරන නිසා වහාම ඔහු එහි එමිට පැමිණෙනවා. මේ අතර තමා අපිට එල්සම්මා දෙවියන් අදහන බව පෙන්වන්නේ. එවිට රෝහන්ටද යලි සිහිය එනවා. එවිට එල්සම්මා කියනවා මං දැනන් හිටියා කොයි මොහොතක හරි කවුරුන් හරි මගේ පුතාව හොයන්නේ කියා. ඒත් කවදාවත් ඒ රෝහන් වේයයි නම් සිතුවේ නැති බව තමයි ඇය පවසන්නේ. ඉන්පසු සියල්ල ඇය ඊටම දුකට පත්වී හෙළිදරව් කරනවා. එහිදී ඇය කියන්නේ මනු මිය ගියාට පස්සේ ඒ පුරුදු දිගටම කරන්න යන්න කියලා එල්සම්මාට උපදෙස් දුන් බවයි. මනුට පිළිකාවක් තිබුණා නමුත් ඒ වේලාසනින් දැන නොගැනීම මරණයට හේතු වෙලා තිබිලා තියෙනවා. එහිදී මනු පිළිකාව ඇති වී අවසන් කාලයේදී තමයි ඔහුට කණී ගැන තිබූ ආදරය ගැන
එල්සම්මාට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඔහු එය කිසිදාක කනීට නම් කියා තිබුණේ නෑ. ඔහු ජනේලය ගාව ඉඳන් කනී දෙස බලන් හිටියා. පසුව රෝගය අසාධ්‍ය වුණාට පස්සේ ජනේලෙන් කනීව බලන්න බැරි වුණා. එම නිසා එල්සම්මා ඔහුව සනසවන්න කියලා හිතාගෙන කනීගේ කාමරයෙන් හම්බෙන දේවල් ඔහුට ගෙනත් දුන්නා. මනූද ඒවට ගොඩක් කැමති වුණා. ඉන්පසු දවසක් ඇය ඔහුට කනීගේ පාසලම ගෙනත් දෙනවා. ඒ දැකපු මනු ඒ ඔහුට පළඳවන්න කියා ඇයට කියනවා. ඒ පැළඳවීමෙන් පසු ඔහු ඒ මගින් පුදුම සතුටක් ලබනවා. නමුත් එම සතුට වැඩි වේලාවක් නම් රැඳෙන්නේ නැහැ. එය පළඳනවත් සමගම එල්සම්මාගේ පාපෝච්චාරණයට අනුව ඔහු අවසන් හුස්ම හෙළන්නේද ඒ අවස්ථාවේදී. දැන් තමයි කතාව බලන අපිට තේරෙන්නේ මනු ඇගේ භාණ්ඩවලට දැඩි ආසාවකින් සිටින නිසා අවසානයේදී ඔහු ආත්මයක් වී ඒවා පසුපස හඹා යන අතර ඒ ආත්මය රැඳී තියෙන්නේ මේ පාසලඹත් සමග බවයි. මේ අතරතුර මදුටත් රෑ වෙනකොට එල්සම්මාගේ ගෙදරට එන්න පුළුවන් වෙනවා. එහිදී රෝහන්ගේ කාර් එක දකින ඔහු යමක් සිදු වී ඇති බව අනුමාන කරනවා. ඔහු නිවසට යන විට ඔහුට ඇහෙනවා එල්සම්මා වත්ත පිටිපස්සේ වලක් හාරනවා. ඒත් මදු එහි නොයා ගේ ඇතුළට පිවිස මනුගේ කාමරයේ වැටී සිටින රෝහන්ව අවදි කරනවා. ඒ වෙලේ මදුටද මනුගේ මල සිරුර දකින්න පුළුවන් වෙනවා. ඒ දැක ඔහුද ඊටම බයට පත් වෙනවා. එවිට රෝහන් මදුට කියනවා අපි කොහොම හරි මනුගේ කකුල් වල ඇති පාසලඹ ඉවත් කළ යුතු බව. එහි තමයි ඔහුගේ ආත්මය රැඳී ඇත්තේ කියා. ඉන්පසු දෙදෙනාම එය ඉවත් කිරීමට බැලුවත් ඒ කකුල් වලට බද්ධ වීමෙන් සවි වී තිබෙනවා. පසුව පාසලඹ වෙන් කිරීමට තියුණු ආයුධයක් ගේන්න රෝහන් කුස්සියට යනවා. මේ මොහොතේදී මනුගේ කාමරේ ලයිට් නිවි නිවි පත්තු වෙන්න ගන්නවා. ඒ වගේම කවුරුත් නොසිතූ විදිහට එම කාමරේ දොරද වැසී යනවා. මේ වෙලාවේ කුස්සියේ සිටින රෝහන්ව දකින එල්සම්මා තරහින් රෝහන්ගේ ඇඟට පැන පොරවෙන් පහර දෙන්න යනවා. එයින් බේරීමට එල්ල කරන පහරෙන් එල්සම්මා සිහි නැති වී බිම ඇදගෙන වැටෙනවා. ඉන්පසු ඔහු ඉක්මනින් පිහියද රැගෙන මනුගේ කාමරයට දිව යන රෝහන්ට දැකගත හැකිවන්නේ ආත්මය විසින් මදුගේ හුස්ම හිර කර ඔහුව මරන්න යන ආකාරයයි. ඒ දුටු රෝහන් ඉක්මනට ගොස් ගිනා පිහියේ ආධාර ඇතිව කණීගේ පාසලම සමග ඔහුගේ පාදයන් දෙක ශරීරයෙන් වෙන් කර දමනවා. ඉතින් මේ මොහොතේදී වහලේ තිබූ ගිනි පුළඟු මනුගේ කාමරයේ වැටි මුළු ගේම දැවී අළු වී යනවා. මනුගේ සිරුරත් ඒ සමග දැවී යනවා. එයින් බේරීමට රෝහන් මදු සමග ගෙදරින් එළියට යනවා. මේ වෙලාවේ එල්සම්මා ගේ තුල සිටම තම පුතාගේ ගිනිගෙන දැවී යන සිරුර දැක ඊටාම කම්පා වී අඬමින් තමයි සිටින්නේ. එහිදී අම්මා කෙනෙක්ගේ දරදුක දැනුන රෝහන් ඇයව එම ස්ථානයෙන් එළියට රැගෙන එනවා. මේ සියල්ල මෙහෙම අවසන් වෙනවත් සමග කාලයකට පස්සේ රෝහන් මදුව මුණ ගැහෙන්න යනවා. එහිදී තමයි රෝහන් කියන්නේ ඔහු USA යන බව. එවිට මදු රෝහන්ට කියනවා කණී සියදිවි නසා ගන්න ඇත්තේ ඔයා මගහැරපු නිසා. මොකද ඔයාට එයා එක්ක තිබ්බේ කායික ඇසුරක් පමණක් වුණාට ඇයට ඔයාව මුළු ජීවිතයම වෙන්නත් ඉඩ තියෙන්නේ නැති කියලා. ඒ වගේම පසුව කණීගේ කාමරෙන් ඔයා කොණ්ඩ කට්ට ගත්ත වෙලේ මනුගේ ආත්මය ඒ තැක කණී වෙනුවෙන් ඔයාගෙන් පලිගන්න එන්නේ නැති කියලා තමයි මදුගේ අදහස දෙන්නේ. ඉතින් අවසානයේ තමාගේ ගෙදරදී අවසන් වතාවට USA යාමට පෙර රෝහන් තම ඇඳුම් බෑගයද ලෑස්ති කරන අතරතුර එයාට නැවත අර කොණ්ඩ කටුව දිගාරින සද්ද ඇහි ඒ දෙසට යනවා. එවැනි ඔහු දකිනවා කණීගේ කොණ්ඩ කට්ට නැවතත් තමාගේ ඇඳ උඩ තිබෙන බවත් ඇඳේ මෙට්ටය මත කවුරුන් හෝ ඉඳගෙන සිටින විට ඉබී තියන ආකාරයට පහත් වී ඇති බවත්. එයින් බියට පත්වන රෝහන් එය තහවුරු කර ගැනීමට බෙඩ්ෂීට් එක රැගෙන එය මෙට්ටය එබී තිබෙන තැනට එලා බලන විට ඇතරිල්ල මතින් ගැහැණියකගේ හැඩයට සමාන රූපයක් පිළිඹු කරනවා.
ඉන්පසු හෙමින් එම බෙඩ්ෂීට් එක ආපසු අදින රෝහන් වෙත එතන සිටින කනීගේ ආත්මය ඉතාම හැඟුම්බරව රෝහන් යැයි පවසනවා. ඉතින් දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති කනී සියදිවි නසා ගත්තේ රෝහන් මගහැරපු නිසාත් එදා රෝහන්ට මනුගේ ආත්මය පහර දෙද්දී අවසානයේදී රෝහන්ගේ ඔළුව අත ගෑවී කනීගේ ආත්මය මනුගේ ආත්මය එතනින් එනවා දමා රෝහන්ව මරණින් බේරා ගැනීමේ අනතුරුව කියා. කතාව බලන ඔබට වගේම මටද ඇතිවෙන ප්‍රශ්නේ තමයි මින්පසුව රෝහන්ට කුමක්ද සිදු වෙන්නේ? මෙතනදී අපිට තේරෙන විදියට අනිවාර්යයෙන්ම මේ කතාවේ දෙවැනි කොටසක් පවතින බව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි 2025 නිකුත් වෙච්ච ඩයිස් ඉරායි මූවි එක ඉවර වෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එක කොහොමද? ඒ වගේම අපේ පැහැදිලි කිරීම කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන ගමන් අපේ වීඩියෝ එකටත් ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් මූවි රිවිව් එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. මම ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්.